මොකද්ද බං ඔය කරන විකාරේ? වැඩ රවණ වැඩ කරාම ෆෝන් බල බල ඉන්නේ. ඔයාලා බුරියානි කාලා තියනවද? කොකා කෝලා බීලා තියනවද? ඉරිච්ච සපත්තු දාන කලිසම් කමිස අදින ගමේ ගොඩේ බයියන ඔයාලා. පොඩි පුතේ. ඔබ දැන් ඔය කියන විදිහට ගමේ නගරේ වෙනස බුරියානි එකයි කොකා කෝලා බෝතලේද? අනේ නිකන් ඵලයන් බයි යන්න. මේ ප්‍රශ්නේදී උඹලා වගේම අපිත් ගොඩක් අවධානයෙන් හිටියා. අනිත් එක ගමයි නගරේ එකතු වෙලා වැඩක් කරන්න ඕන නම් ඔය වගේ ගමයි නගරේ ભેද වෙන ගොන් කතා කියන්නේ නැතු ඉඳන්. මේ උඹ මොකද අර LBC කතාවක් සර්ට් කියන්නේ ගියේ? අනික 70ට එකයිලු සිමෙන්තිද? අනවශ්‍යයිනේ. උඹලා දන්නවද බාස් කෙනෙක්ගේ තියෙන වටිනාකම? කීවම් බලන්න බාස් කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕනි කියලා? බාස් කෙනෙක් වෙන්න මට්ටම් පොල්ලයි මේස නැන්දයි නෝනේ බාස් කෙනෙක් වෙන්න. ආ ඒ දෙක තිබ්බහම බාස් කෙනෙක් වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ. උඹලා දන්නේ නැහනේ වටිනාකම. කවුද කියපන් නෙළුම් කුල්ල හැදුවේ? බසුනේ හැදුවේ. මන් නෙවෙයි මං චීනු වැදුවේ. මාව වැඩට ගන්න. අවදානම් පප්පයිනා. නෙළුම් කුල්ල කියද්දි මල්ලි මට ඔය මතක් වුණේ. ඒ කාලේ ඔය නෙළුම් කුල්ලේ වැඩ කරද්දි සිමෙන්ති කොට්ට දෙකක් කිහිල්ල ගහගෙන පඩි බෙල් දෙකේ උඩට ගියම. කොහමද කිලෝ 300ක් විතර බර තනියම කිහිල්ල ගහගෙන උඩට යද්දි සැප. මොකද? සිමෙන්ති කොට්ටයක් තියෙන කිලෝ 50යි. සිමෙන්ති කොට්ට දෙකක් කිලෝ 100. එතකොට කොහමද උඩට යනකොට කිලෝ 300ක් වෙන්නේ? මට මේ පඬිතකම් වලින් වැඩක් නැහැ. දෙන්නේ දත් 25න් බට්ට යන බලාගන්න. 25 කොයිද බා 30 දෙකක් තියෙනවනේ බා. නෑ. මූට මං කලින් ගහලා දත් 7ක් හලලා තියෙන්නේ. මුගේ දැන් කටේ තියෙන දත් 25යි. මුලට ටිකක් කමුනේ. කොහෙ ගන්නද දුකේ දත් නෑ அண்ணே என்ன வணக்கம் என்ன இதை சூப்பர் சோல்ல வேறு செய்தாக்க எனக்கு சுரஞ்சிருக்குதா நான் என்ன சொல்றது இதுக்கு மட்டும் செய்வேன் சரியா சரியா இது என்ன எங்க போங்க நான்